චූටි කාලේ අපි ඔයාලා හදපු මෙන්න මේ විදිහේ බෝට්ටුවක් හදාගන්න විදිහ දැනගන්න කැමතිද? ඉස්සල්ලාම මෙන්න මේ විදිහේ කොලයක් ගන්න. ඊට පස්සේ මේ කොලේ හරියටම එකට මැදින් නමවා ගන්න. මෙන්න මේ විදිහට නමවා ගත්තට පස්සේ මේ විදිහේ හැඩයක් එනවා. දැන් ඊළඟට මොකද්ද කරන්නේ? මෙන්න මේ ගත්ත කොලේ අවුට්ලයින් එක හදාගන්න. හරි මැදින් අවුට්ලයින් එකක් හදාගන්න. මේක චුට්ටක් නමලා දෙකට මැදින් නමලා මේ විදිහේ ධාරයක් චූටියට හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ධාරය එනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ කොන අල්ලලා අර ධාරයට අහු වෙන්න මෙන්න මේ විදිහේ ත්‍රිකෝණාකාර හැඩයක් එන්න නවා ගන්නවා. එක පැත්තක වෙනවනේ. මෙන්න මේ විදිහට නවා ගන්නවා. ඊට පස්සේ ඊළඟ සයිඩ් එකත් අනිත් පැත්ත මෙන්න එක පැත්තක් නැමුවා. අනිත් පැත්ත අරගෙන ඒකත් මෙන්න මේ විදිහට අර ධාරයට හිටින්න අල්ලගෙන නමනවා. දැන් ඔයාලට මෙන්න මේ විදිහේ හැඩයක් ඇවිල්ලා තියෙනවා. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ තියෙනවානේ තීරුවක්. මෙන්න මේ තීරුව එක පැත්තක් අරගෙන මෙන්න මෙහෙම එක තීරුවක් අරගෙන මෙන්න මේව පහලට නමන. දෙපැත්තම එහෙම නවා ගන්න ඕනේ. දෙපැත්තම නවා ගත්තට පස්සේ මෙන්න මේ විදිහේ හැඩයක් තමයි එන්නේ. තාම බෝට්ටුව හදලා ඉවර නැහැ චුට්ටක් ඉන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට හරියටම තියනානේ මැද තීරුවක් ධාරය. මෙන්න මේක දෙපැත්තට මෙන්න දිගාරින්න තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම දිගාරින්න ඕනි. මෙන්න මේ තියෙන කොන් දෙක ලං වෙලා ගෑවෙන්න. ඒ කොන් දෙක ගෑවුවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ හැඩයක් තමයි එන්නේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ තුඩවල් දෙකක් තියෙනවා. මේක තුඩක් අරගෙන මෙන්න මේ උඩ තුඩ අරගෙන පහළ තුඩේ ගෑවෙන්න මෙන්න මේ ත්‍රිකෝණාකාර විදිහට නවා ගන්න ඕනි. මේකේ පහළ ධාරේ ගෑවෙන්න. කොලේ චුට්ටක් විතර මගේ පොඩි වෙලා තියෙන්නේ. එයාට අර වලට පෙන්වන්න ඕන නිසා වල ලස්සන කොලයක් අරන් වැඩේ කරන්න. මෙන්න මේ විදිහට දෙපැත්තම නවා ගන්න. මෙන්න දෙපැත්තම නවා ගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ තනි ත්‍රිකෝණාකාර හැඩයක් එනවා. මේ තනි ත්‍රිකෝණාකාර හැඩය ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහ ආපහු ධාර දෙකක් එනවා. මේ ධාර දෙක මෙන්න මෙහෙම දෙපැත්තට අදින්න. අදලා මේ කොන් දෙක මේ උඩ යටයි යට කොනයි ඒ දෙක හරියට ටච් වෙන්න මෙන්න මෙහෙම හදාගන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට එනවා ඩිසයින් එක. අන්තිමට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඩිසයින් එක ආවට පස්සේ මේකේ කොන් දෙක මෙහෙම දෙපැත්තට අල්ලලා අදින්න. මෙහෙම දෙපැත්තට අල්ලලා ඇද්දට පස්සේ ඔන්න අපේ අතේ තියෙනවා පුංචිම පුංචි ලස්සන බෝට්ටුවක්. බෝට්ටුවක් කියන්න පුළුවන්, නැවක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේක ඉතා සරල අපි චූටි පන්ති වල ඉන්නකොට හදපු බෝට්ටුවක්. ඉතින් ඔයාලා මේ විදිහේ බෝට්ටුවක් හදලා ඔයාලගේ ලෙෂර් ටයිම් එක ගත කරන්න පුළුවන්. දන්න අය ඇති. ඉතින් නොදන්න අයට දැනගන්න තමයි දැන් මේ. දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලත් බෝට්ටුවක් හදලා කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. ගිහිල්ලා එන්න මම නෝට් ආදරේ.